හායි කොහොමද මගේ යාළුවන්ට මං හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඔන්න අද මං අරන් ආවේ all skin type green tea face tone එකක් ගෙදරදිම හදාගන්න විදිහ. මම මේ ගොඩක් දවස් ඉඳන් පාවිච්චි කරනවා. මට හොඳ ප්‍රතිඵල තියෙන නිසා තමයි මං ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න හිතුවේ. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම කෝප්පයක් අරන් මේකට උණු වතුර දාගන්න. දාලා අපි දැන් මේකට දාන්න යන්නේ green tea bags දෙකක්. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් විතර මේ විදිහට වහලා තියන්න. විනාඩි 15කට විතර පස්සේ මේක අරන් ස්ප්‍රේ බොටල් එකකට දාගන්න. ඔයාලා ගාව ස්ප්‍රේ බොටල් එකක් නැත්නම් නිකන් ප්ලාස්ටික් බෝතල් එකක දාගන්න ප්‍රශ්නයක් නැහැ. මූණ ටෝන කරද්දි පුළුන් කෑල්ලකට අරන් ෆේස් එක ටෝන කරන්න පුළුවන්. ඒ වගේම අපි තව දෙයක් එකතු කරනවා. ඒ තමයි රෝස වතුර. රෝස වතුර තේ හැදි 3ක ප්‍රමාණයකුත් මේකට එකතු කරන්න. මේකෙන් ලැබෙන ප්‍රයෝජන තමයි ස්කින් එක මොයිස්චරයිස් කරනවා, කුරුලෑ වලින් ඇති වුණු ලප කැලල් නැති කරන්න. ඔන්න කුරුලෑ තියෙන කෙනෙක් නම් මේක පාවිච්චි කරලා බලන්න ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. මේක all skin type face tone එකක්. පිග්මන්ටේෂන් නැති කරන්න, ඕපන් පෝස් නැති කරන්න, අපේ සමේ pH අගය සමතුලිත කරනවා. වගේම ගොඩක් ඔයිලි ස්කින් එකක් නම් ඔයිලි ගතිය පාලනය කරනවා. වයස් ගත වීම වැළැක්වීම, හිරු එළියෙන් මූණට සිදුවන හානි වලින් ආරක්ෂා කරනවා. මේ වගේ ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඉතින් මේක ඔයාලා පාවිච්චි කරලා ඔයාලා ලැබුණු ප්‍රතිඵල මට කමෙන්ට් එකකින් කියන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.